අයිබෝවන් සියලුම දෙනාට 2025 නොවැම්බර් මාසේ 7 වෙනිදා ජාතික විද්‍යාපීඨවලට බඳවා ගැනීමට අදාළ අයදුම්පත් යොමු කිරීම සඳහා ගැසට් වුණා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ විද්‍යාපීඨවලට ඇප්ලයි කරන්න මොනවද තියෙන්න ඕන සුසුකම්, ඒ වගේම ඇප්ලයි කරන්නේ කොහොමද කියන දේ කතා කරමු. මේ අවුරුද්ද විද්‍යාපීඨවලට ඇප්ලයි කරන්න ඕපන් වුණේ 2023 හා 2024 A level කරපු ළමයින්ට තමයි මේකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. මේ ඇප්ලිකේෂන් එක ඕපන් වෙලා තියෙනවා 2025 නොවැම්බර් මාසේ 7 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසේ 28 වෙනිදා දක්වා. මේකට ඇප්ලයි කරන්න තියෙන්නේ ඔන්ලයින්. ඉතින් අපි බලමු මොනවද තියෙන්න ඕන සුසුකම් මේකට ඇප්ලයි කරන්න. පළවෙනි සුසුකම් විදිහට මේ ගැසට් එකේ දක්වලා තියෙන්නේ 2023 හෝ 2024 වර්ෂයේ A level කළා සමත් වෙලා තියෙන්න ඕන. මේකෙදි ඇප්ලයි කරද්දී කෙනෙක්ගේ 2023 A level result සහ 2024 A level result කියන දෙකම පාවිච්චි කරලා ඇප්ලයි කරන්න යනවනම් ඒකන වර්ෂ දෙක සඳහා වෙන වෙනම ඔන්ලයින් ඇප්ලයි කරන්න ඕනි. මේ බඳවා ගැනීම ජාතික මට්ටමින් සහ දිස්ත්‍රික්ක මට්ටමින් පවතින පුරප්පාඩු වෙනුවෙන් සිදු කරන බඳවා ගැනීම. ඉතින් මේකට ඇප්ලයි කරද්දී පළවෙනි දේ ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම විශිෂ්ට චරිතයක් තියෙන්න ඕනේ. මේකෙදි වයස විදිහට බලන්නේ අවුරුදු 25ට නොවැඩි වෙන්න ඕන. මේ අවුරුදු 25 බලන්නේ 2025 ජනවාරි 1 වෙනිදාට. මේ ඇප්ලයි කරන දවසට නෙමෙයි බලන්නේ 2025 ජනවාරි 1 වෙනිදා තමයි අවුරුදු 25ට නොවැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු 25ට අඩු වෙලා තියෙන්න ඕනේ. මේකෙදි පූජ්‍ය පක්ෂයටත් ඇප්ලයි කරන්න පුළුවන් 25 ජනවාරි 1 වෙනිදා වෙද්දි අවුරුදු 30ට නොවැඩි වෙන්න ඕනේ. ඒ වගේම තමයි අවිවාහක පුජ්‍යලයකු වෙන්නත් ඕනේ. මේක මූලික අධ්‍යාපන සුසුකම් බැලුවොත් මේකේ පළවෙනි මූලික සුසුකම් විදිහට තියෙන්නේ බුද්ධ ධර්මයේ හැර අනෙකුත් සියලුම පාඨමාලා සඳහා ආයුධම් කරන සියලුම ආයුධම්කරුවන් විද්‍යාපීඨ ප්‍රවේශයට ඉල්ලුම් කිරීම සඳහා පහත දක්වා ඇති 3.2 සහ 3.1 මූලික අධ්‍යාපන සුසුකම් සපුරන්න ඕනලු. අපි බැලුවොත් මේකේ 3.2 කියන්නේ 2023 හෝ 24 වර්ෂයේදී පවත්වන ලද අපස උසස් පෙළ විභාගයේදී ප්‍රධාන විෂයන් 3 සමත් වෙලා තියෙන්න ඕන. අනිත් සුසුකම තමයි අපස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සුසුකම්. ඉතින් මෙතනදී මේ සුසුකම් විදිහට දක්වලා තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව. Taman මේකෙදි ඇප්ලයි කරන්න යන මාධ්‍යයක් තියෙනවා. ඒ භාෂාව හා ගණිතය ඇතුළුව විෂයන් 6ක් සමත් වෙලා විෂයන් 3කට සම්මාන සාමාර්ථ තියෙන්න ඕන. ඉතින් මේක කවුරු හරි කෙනෙක් මේ සුසුකම එක සහතිකයකදී පෙන්වන්න නැතුව දෙවෙනි පාර මුහුණ දීලා ඒ සුසුකම් සම්පූර්ණ කරන කෙනෙක් නම් මෙතෙන්දි කියලා තියෙනවා එහෙම අය අනිවාර්යයෙන්ම පළමු වාරයේදී මාධ්‍ය භාෂාව ඇතුළු විෂයන් 5ක් සමත් සම්මාන සාමාර්ථ 3ක් තියෙන්න ඕන කියලා. ඉතින් Tamanට පළවෙනි අවුරුද්දේ ගණිතයේ ෆේල් හරි සම්මාන සාමාර්ථ නැත්තම් මේ කෙනාට ඊළඟ අවුරුද්දේ Taman සම්මාන සාමාර්ථය සහිතව ගණිතයේ පාස් වෙලා තියෙනවා නම් මෙතනදී ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි පළවෙනි එකේ අඩුම තරමේ 5.3කවත් රිසල්ට් එකක් තිබිලා තියෙන්න ඕන තමන්ගේ භාෂාවට අදාළ සම්මාන සාමාර්ථයකුත් එක්ක. ඒ දෙක තමයි මෙතනදි මේ කියලා තියෙන්නේ. ඊට අමතරව මෙතනදි කියලා තමයි බුද්ධ ධර්මයේ පාඨමාලාව ආයුධම් කරන ආයුධම්කරුවන්ට මෙන්න මේ සුසුකම් තියෙන්න ඕන කියලා. ඒ දේ තමයි 3.2 තියෙන සුසුකම. ඒ කියන්නේ අපස උසස් පෙළ විෂයන් 3 සමත් වෙලා තියෙන එක. එහෙම නැත්නම් 3.1 හෝ 3.2. දැන් 3.1 ගැන තමයි අපි සාමාන්‍ය පෙළ විභාගය ගැන කතා කරේ. අපි බලමු 3.2 දී කියන්නේ මෙන්න මේ පොයින්ට් එක තමයි සම්පූර්ණ කරන්න ඕනේ කියන්නේ. මෙතනදී කියන දේ තමයි මූලික පිරිවෙන් අවසාන විභාගයේදී ගණිතයේ සිංහල භාෂාව ඇතුළු විෂයන් 6කින් දෙවරකට නොවැඩි වාර ගන්නකදී සම්මාන සාමාර්ථ 3ක් සහිතව සමත් වෙලා තියෙන්න ඕන. මේ කාරණාව අදාළ වෙන බුද්ධ ධර්මයේ විෂය හදාරන අයට විතරයි. ඉතින් අපි මේ විද්‍යාපීඨ ඇප්ලයි කරන්නේ අදාළ විෂයන් වලට. අපි ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්නේ විෂයන් අපි සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා තුන්වරකට වඩා අඩු අවස්ථාවකදී අපි සමත් වෙලා තියෙන්න ඕන කියන දෙත් අපි මෙතෙන්දී සම්පූර්ණ කරන්න ඕන. ඊට අමතරව මේ හදාරන්න යන පාඨමාලාවන් වලට විශේෂ සුසුකම් තියෙනවා. ඒ පිළිබඳව මේ ගැසට් එකේ වැඩිදුර විස්තර දක්වලා තියෙනවා. දැන් කතා කරේ සිංහල මාධ්‍යයෙන් හෝ දෙමළ මාධ්‍යයෙන් මුහුණ දෙන අයට ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලා සඳහා ඇප්ලයි කරන්න යන පුජ්‍යලයන් දැන් කියන සුසුකම් සපුරලා තියෙන්න ඕන.
මේකෙදි ඉංග්‍රීසි භාෂාව කියන සබ්ජෙක්ට් එකත් ඒ වගේම අනිත් විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන කියන කැටගරි එකත් යටතේ තමයි මේකෙදි ඇප්ලයි කරන්නේ. මේකෙදි කියලා තියෙන සුසුකමක් තමයි ඉංග්‍රීසි භාෂාව හැර ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අනිකුත් පාඨමාලාවන්. ඒවට ඇප්ලයි කරන කෙනෙක් නම් ඉංග්‍රීසි භාෂා විෂයට සම්මාන සාමාර්ථයක් තියෙන්න ඕන සාමාන්‍ය පෙළ විභාගෙට. හෝ ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට ඉංග්ලිෂ් ලිටරේචර් වලට සම්මාන සාමාර්ථයක් තිබීම අනිවාර්යයි. මෙතන දාලා තියෙනවා නෝට් එකක් 2025 අවුරුද්ද ගැන 2025 උසස් පෙළවලදී මෙතනදි බඳවා ගන්න අයට අනිවාර්යයෙන්ම සම්මාන සාමාර්ථය නෙමෙයි අධි සම්මාන සාමාර්ථයක් තියෙන්න ඕන. ඒ කියන්නේ B පාස් එකක් තියෙන්න ඕන කියන්නේ මෙතනදි මෙන්ෂන් කරලා තියෙනවා. මේ කියන්නේ මේ කියන අවුරුදු 23 සහ 24ට අදාළ වුණ මේ ලබන අවුරුද්දේ ගැසට් වෙන්න තියෙන 2025 උසස් පෙළ රිසල්ට් වලට අදාළව සිදු කරන්න යන ගැසට් එක ගැන තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. මෙතනදී බටහිර සංගීතයේ පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙස්ටර්න් මියුසික් කවුරු හරි ඉංග්‍රීසි මීඩියම් වලින් කරන්නව නම් එහෙම කෙනෙක්ට උසස් පෙළ අනිත් භාෂා වලින් හදාරපු කෙනෙක්ට උනත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ඉංග්‍රීසි මීඩියම් ප්‍රෝග්‍රෑම්ස් සියල්ලම යන්නේ ඉංග්‍රීසි වලින්. ඒ නිසා තමන්ගේ ඉංග්‍රීසි නොලෙජ් එක හොඳයි නම් පමණක් මෙතනදී මේ කියන ප්‍රෝග්‍රෑම්ස් වලට ඇප්ලයි කරන්න කියන්නේ මෙතන හයිලයිට් කරලම දක්වලා තියෙනවා. ඉතින් මෙතනදී චිත්‍ර, නැටුම්, සංගීත, එහෙමත් නැත්නම් නාට්‍ය රංග කලාව කියන පාඨමාලාවලට ඇප්ලයි කරද්දී මේකට සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා. මේ සම්මුඛ පරීක්ෂණයෙන් ලබා ගන්න ලකුණු අනුව තමයි මේ පාඨමාලාවන් වලට තෝරාගන්නේ. මේකදී මේ සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන්නේ උසස් පෙළ විභාගයේදී ලබාගෙන තියෙන ඉසෙට් ස්කෝර් එකේ අනුපිළිවෙලට තමයි මේකට සම්මුඛ පරීක්ෂණ වලට කැඳවන්නේ. මේ තියෙන ඉන්ටර්විව් එකට ලකුණු 40ක් දෙනවා. ඒ වගේම උසස් පෙළ විභාගයේදී ඒ සෞන්දර්ය විෂයන් වලට ලබාගෙන තියෙන රිසල්ට්ස් එක ඒ වගේම ඉසෙට් අගය අනුව තමයි මෙතනදී වැඩිම ලකුණු වල ඉඳන් පෙළගස්සලා ඒ අදාළ තියෙන වේකන්සි කවුන්ට් එක තෝරා ගැනීම සිද්ධ කරන්නේ. මේ ලකුණු කොහොමද බෙදෙන්නේ කියලා A සාමාර්ථයක් තියෙනවා නම් ඒකට ලකුණු 15ක්, B සාමාර්ථයක් නම් ලකුණු 10ක්, C සාමාර්ථයක් නම් 5ක්, ඒ වගේම S සාමාර්ථයක් නම් තියෙන එක ලකුණුකුත් විදිහට තමයි මේකෙදී ලකුණු ඇඩ් වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනින් එහාට තියෙනවා සැලකිය යුතු කරුණු. මේ ගැසට් එකේ ලින්ක් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඒකෙදි ඩවුන්ලෝඩ් කරලා මේ විස්තර ටික හොඳින් කියවලා බලලා ඔයාලා මේකට ඇප්ලයි කරන්න. ඉතින් ඒ 4 වෙනි කොටස යටතේ තියෙන්නේ පාඨමාලාවන් වලට අදාළ විස්තර, ඒ වගේම තියෙන පාඨමාලාව. ඒකේ අධ්‍යාපන පැත්තට බර ඒවා, ඒ වගේම සෞන්දර්ය පැත්තට අදාළ ප්‍රෝග්‍රෑම්ස් එමත් ඒ වගේම තමයි ක්‍රීඩා වලට අදාළ ප්‍රෝග්‍රෑම්ස් උත් තියෙනවා. ඒ හැම දෙයක්ම කියවලා බලලා Tamanට අදාළ ඇප්ලයි කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක තෝරාගෙන ඇප්ලයි කරන්න. ඊට පස්සේ විස්තර පස්වෙනි කොටසේ යටතේ මේ ගැසට් එකේ විස්තර කරලා තියෙන්නේ මේ පාඨමාලාවන් පැවැත්වෙන ස්ථාන පිළිබඳ. ඒ කියන්නේ විද්‍යාපීඨ පිළිබඳව තමයි ඊළඟට පස්වෙනි කොටසේ යටතේ විස්තර තියෙන්නේ. ඉතින් මෙතනදී දක්වලා තියෙනවා ඒ තියෙන විද්‍යාපීඨවල සිංහල මාධ්‍ය, දෙමළ මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍ය යටතේ මොනවද තියෙන ප්‍රෝග්‍රෑම්ස් කියන දේ දීලා තියෙනවා. ඒ විස්තර වලින් පස්සේ දක්වලා තියෙන්නේ කොහොමද මේ ප්‍රෝග්‍රෑම්ස් වලට ශිෂ්‍යයන් තෝරාගන්නේ කියන දේ. මේ 23 24 වර්ෂවල රිසල්ට් පාදක කරගෙන මේ බඳවගන්නේ 2028 සහ 29 වර්ෂයේ විශ්‍රාම යන ගුරුවරුන්ගෙන් ඇතිවන පුරප්පාඩු සංඛ්‍යාව පුරවන්න. ඉතින් මෙතනදී මේ පුරප්පාඩු සංඛ්‍යාව පුරවීමට අදාළව බඳවා ගන්න පුළුවන් සිසුන් සංඛ්‍යාව, ඒ වගේම තමයි විද්‍යාපීඨවල තියෙන පහසුකම් ආදී සැලකලා බලලා මේ බඳවා ගන්න සංඛ්‍යාව තීරණය වෙනවා කියන දේ අපිට දක්වලා තියෙනවා. මේකට බඳවා ගැනීමදී කියලා තියෙනවා 150 ජාතික පදනම මගින්ද ඉතිරි 150 දිස්ත්‍රික් පදනම මගින්. කියන්නේ යම් දිස්ත්‍රික්කයකට පදනම් වෙලා තියෙන පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා නම් ඒක 150ක් අනිවාර්යයෙන්ම ඒ දිස්ත්‍රික්කයෙන් බඳවා ගන්නවා මෙරිට් වලින් සම්පූර්ණ වෙලා නැත්තම්. Tamanට අදාළ දිස්ත්‍රික්කේ ඒ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරලා තියෙන හැම ළමයෙක්ගේම A level ඉසෙට් ස්කෝර් එකේ ඕඩර් එකක් අනුව තමයි වැඩිම ලකුණු වල ඉඳන් මේකට බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි වැදගත් කොටසක් විදිහට මෙතන දක්වලා තියෙනවා මේ පාඨමාලාව ආයුධම් කරන්න නුසුදුසු කට්ටිය කවුද කියලා. ඉතින් දැනටම රජයේ හෝ රජයේ ආධාර පාසල් වල ලියාපදිංචි පිරිවෙන් වල විද්‍යායතන වල ගුරු පත්වීම් ලබාගෙන තියෙන කෙනෙක්ට නම් මේ විද්‍යාපීඨ ඇප්ලයි කරන්න බෑ. ඒ වගේම තමයි Taman ගුරුවරයෙක් විදිහට තෝරාගෙන තියෙන රජයේ පාසල් වල දැන්ට පෙන්ඩින් ලිස්ට් එකේ ඉන්න කෙනෙක්ටත් මේකට ඇප්ලයි කරන්න බෑ.
ඊට අමතරව තවත් කරුණු කිහිපයක් මෙතන දක්වලා තියෙනවා. මීට කලින් විද්‍යාපීඨවල රෙජිස්ටර් වෙලා මගදී කෝස් එක නතර කරලා ගිය කෙනෙක්ට මේකට ඇප්ලයි කරන්නත් බෑ. ඒ වගේම තමයි දැනට ගවර්න්මන්ට් කැම්පස් එක හෝ ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට් එක තමන්ගේ උසස් පෙළ සුසුකම් වලින් කවුරු හෝ කෙනෙක් දැනට ඩිග්‍රී එකට ඩිප්ලෝමා එකකට රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් හරි කම්ප්ලීට් කරලා හරි නම් ඉන්නේ මේ කෙනාට මේකට ඇප්ලයි කරන්න බෑ. මේක දැනගත්තට පස්සේ තමන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරගෙන මේකට ඇප්ලයි කරනවා කියන්න පුළුවන්. හැබැයි එහෙමවත් මේකේ ඇප්ලයි කරන්න බෑ කියන දේ පැහැදිලිව කියලා තිනවා. ඉතින් ඒ කරුණු හතර තමයි මේ විද්‍යාපීඨවලට ඇප්ලයි කරන්න නොසුදුසු කරුණු විදිහට දක්වලා තියෙන්නේ. ඊට අමතරව අධ්‍යාපන සුසුකම් වලට අමතරව මෙතනදී කියලා තියෙනවා මොනවා හරි දෙයක් හේතුවෙන් විනයානුකූල හේතුන් මත හෝ අධ්‍යාපන ආයතනයකින් අධ්‍යාපන විද්‍යායතනයකින් ශිෂ්‍යභාවය අවලංගු කරපු පුජ්‍යලයකට ඇප්ලයි කරන්නත් බෑ. ඒ වගේම විවාහ වෙලා තියෙන විවාහයක් ක්‍රියාපදිංචි කළා හරි දික්කසාද වෙලා හරි ඉන්න පුජ්‍යලයකටත් මේ වෙනුවෙන් ඇප්ලයි කරන්න බෑ. ඉතින් මෙතනදී දක්වලා තියෙනවා මේ පාඨමාලාවට අදාළ විස්තර මොනවද මේකෙදි තේරුණාට පස්සේ සයින් කරන්න තියෙන ඇග්‍රීමන්ට් එකට අදාළ විස්තර මොනවද කියන දේ ඒ වගේම පාඨමාලා කාලය පිළිබඳව ඒ සියලුම විස්තර මේ 9 වෙනි කොටසේ යටතේ දක්වලා තියෙනවා. ඉතින් ගැසට් එකේ 10 වෙනි කොටසේ යටතේ දක්වලා තියෙන අයදුම් කිරීමට අදාළ උපදෙස්. ඉතින් අපි කලින් කතා කරා මේකට ඇප්ලයි කරන්න තියෙන ඔන්ලයින් සිස්ටම් එකකින් විතරයි. මේකට ඔන්ලයින් ඇප්ලයි කරාට ආයි වෙනම රෙජිස්ටර් පෝස්ට් එකේ කොපීස් යවන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මෙතන දක්වලා තියෙන ලින්ක් එකක්. මේ ලින්ක් එකෙන් ගිහිල්ලා අපිට අදාළ කෝසස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. කාට හරි මේක ඇප්ලයි කරාට පස්සේ තමන් ඇප්ලයි කරපු සබ්ජෙක්ට් වෙනස් කරන්න ඕන කමක් තියෙනවා නම් ඇප්ලයි කරලා දවස් 7ක කාලයක් ඇතුළත මේක එඩිට් කරලා ආපහු සබ්මිෂන් එකක් දාන්න පුළුවන්. ඉතින් පස්සේ තමන්ගේ වෙනස් කරන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒ පිළිබඳ සලකා බලන්නේ නැහැ කියන දේ කියලා තියෙනවා. ඉතින් පළවෙනි පාරම හරියට ෆිල් කරන්න තමන්ට අදාළ සබ්ජෙක්ට් එක තෝරගන්න. එහෙම වුණොත් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මෙතෙන්දී දක්වලා තියෙනවා තමන්ගේ ස්ථීර පදිංචි දිස්ත්‍රික්කයට අදාළව තියෙන දිස්ත්‍රික් අංක මේවා ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී ඕනි වෙනවා. ඔන්ලයින් ඇප්ලයි කරාට පස්සේ මේ විස්තර අදාළව තමන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් PDF එකක් එනවා. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරලා තමන් ගාව තියාගන්න මොනවා හරි දෙයක් හේතුවෙන් තමන්ට ඉන්ටර්විව් හෝ මොනවා හරි ප්‍රශ්නයක් ඇවිල්ලා අභ්‍යාචනයක් යොමු කරන්න උනොත් මේ දේවල් අවශ්‍ය වෙන නිසා. ඉතින් මේකදී ඇප්ලයි කරන හැමෝටම ඉන්ටර්විව් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද දිස්ත්‍රික්ක සහ ජාතික මට්ටමේ කියන කුසලතා මත තමයි බඳවා ගන්න. ඉතින් තමන්ට අවශ්‍ය සුසුකම් තියෙනවා නම් මේ වෙනුවෙන් ඇප්ලයි කරන්න. ඊට කලින් පළවෙනි දේ තමයි මේ ගැසට් එක සම්පූර්ණයෙන්ම කියවලා බලන්න. එතකොට තමන්ට තේරෙනවා තමන්ට ගැළපෙනම විෂය මොකද්ද? මේ විෂය මොන විෂයට ඇප්ලයි කරොත්ද තමන් සිලෙක්ට් වෙන්න ඉඩකඩ වැඩියෙන්ම තියෙන දේ කියන දේ. ඉතින් මෙතෙන්දි දක්වලා තියෙනවා ෂීට් එක. මේ ෂීට් එකේ අදාළ වෙන්නේ කොච්චර ප්‍රමාණයක් ඒ ප්‍රෝග්‍රෑම් එකට ජාතික පදනමෙන් දිස්ත්‍රික්ක පදනමෙන් බඳවා ගන්නවද කියන දේ. ඉතින් මෙතන දිස්ත්‍රික්ක පදනමෙන් බැලුවම පස්සේ ඒ අදාළ දිස්ත්‍රික් වලට අදාළ මෙතන තියෙන ප්‍රෝග්‍රෑම්ස් වලට කී දෙනෙක් බඳවා ගන්නවා කියන දේත් දක්වලා තියෙනවා. මෙතෙන්දී හැම දිස්ත්‍රික් එකකම හැම භාෂා මාධ්‍යයකට අදාළව විස්තර දක්වලා තියෙනවා. මේ chart එක හොඳට බලන්න. එතකොට තමන්ට තේරෙනවා තමන්ගේ දිස්ත්‍රික්කේ තියෙන වේකන්සි කවුන්ට් එකක් ගන්නවා, තමන්ගේ තියෙන සෙට් එකක් ගන්නවා, මේකට select වෙයිද, මේ qualifications ඇති වෙයිද කියන දේ. එහෙමනම් මේ දේවල් තමයි මේකදී කතා කරන්න උවමනා වෙලා තිබ්බේ. විස්තර පැහැදිලි ඇති. මොනවා හරි අපැහැදිලි දෙයක් තියෙනවා නම් අපේ WhatsApp group එක හරහා අපිව සම්බන්ධ වෙන්න. එහෙනම් හැමෝටම good luck.